ඔන්න මං අදත් ඔයාලට රසවරස රෙසිපි එකක් අරගෙන ආවා. හරිම ලේසියෙන් ඉක්මනට හදාගන්න පුළුවන් රෙසිපි එකක් තමයි මං අද ඔයාලට අරගෙන ආවේ. ඔයාගේ ගෙදර යෝගට් එකකුයි අඹ ගෙඩියකුයි චිලි පැකට් එකකුයි තියෙනවා නම් මේක හදාගන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මම මෙතන චිලි පැකට් එකක් අරගෙන තියෙනවා. යෝගට් එකක්, අඹ ගෙඩියක් කෑලි වලට කපලා අරගෙන තියෙනවා. ඉස්සෙල්ලා මම බෝල් එකක් අරගෙන ඒකට චිලි පැකට් එක දාගන්නවා. මේකට මම උතුරන වතුර මිලිලීටර් 450ක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳින් කලවම් කරගන්න අතරතුර මම මේකට සීනි මේස හැන්දක් එකතු කරගන්නවා. දැන් මම මේක පැත්තකින් තියලා වෙනම බෝල් එකක් අරගෙන ඒකට යෝගට් එක දාගන්නවා. මේ යෝගට් එක හොඳින් හැදිලා ගන්න ඕනේ විනාඩි 3-4ක් වගේ. ඊට පස්සේ මම අර පැත්තකින් තියාගත්ත ජෙලි මිලිලීටර් 450න් මිලිලීටර් 200ක් වගේ මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකත් හොඳින් කලවම් කරගන්නවා. මේක කලවම් කරගෙන මම මේක පෙරා ගන්නවා බෝල් එකට. ඔයාලට ඕන නම් මේක බ්ලෙන්ඩ් කරගන්නත් පුළුවන්. මම මේ බෝල් එක පැය දෙකකට පස්සේ ෆ්‍රිජ් එකෙන් එළියට අරගෙන අර එළිය මං තියලා තිබ්බ ජෙලි එක මේකට එකතු කරගන්නවා. මේ විදිහට හැන්දක් තියලා මෙන්න මේ විදිහට එකතු කරගන්න. නැත්තම් ජෙලි එක දානකොට අර මිශ්‍රය එක කැඩෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට හිමීට එකතු කරගන්න හැන්දක් වගේ එකක් තියලා ඊට පස්සේ මම අර කපාගත්ත අඹ ගෙඩිය අඹ කෑලි ටික චුට්ටු චුට්ටු එකතු කරගන්නවා මේ ජෙලි එකට. ඔයාලට කැමති පළතුරක් මේකට එකතු කරගන්න පුළුවන්. මම ජෙලි එකේ අඹ ෆ්ලේවර් එක ගත්ත හින්දා අඹ එකතු කරගත්තා. ඊට පස්සේ මම මේකට වියලි මිදි ටිකකුත් එකතු කරගන්නවා. ඔයාලට කැමති පළතුරක් එකතු කරගන්න පුළුවන්. වියලි මිදි ටිකත් එකතු කරගත්තට පස්සේ තවත් පැය දෙකක් ෆ්‍රිජ් එකේ යට කොටසේ අපි මේක සෙට් වෙන්න තියලා තියමු. ඔන්න අපේ මැංගෝ පුඩින් එක රෙඩි. මේ රෙසිපි එක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒ වගේම මේ පුඩින් එක හරිම රසයි. ඔයාලා try කරලා බලන්න. ඩෙසර්ට් එකට ලේසියෙන්ම හදාගන්න පුළුවන් රස පුඩින් එකක්. ඉතින් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. මාගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් තවත් කෙනෙක්ට share කරන්න අමතක කරන්නත් එපා. ඉතින් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.